හායි ගයිස් අද විඩියෝෙන් කතා කරන්න යාළුවනේ මම හිතනවා මං වගේම ඔයාලත් කැමති ඇති අර පෝට්‍රේට් වීඩියෝ කරන්න. ඒ කියන්නේ iPhone 13 එකකින් උඩ ඒවා තියෙන සිනමැටික් මෝඩ් කියලා එන්න ඒ වගේ වීඩියෝ කරන්න ඔයාලත් කැමති ඇතිනේ. ඉතින් යාළුවනේ ඔයා සමහර අපිට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න ඇති. ඒ කොහොම වුණත් අපි පාවිච්චි කරන පොඩි ෆෝන් වල අපිට මෙන්න මේ වගේ පෝට්‍රේට් වීඩියෝ කරන්න විදියක් නැහැ. ඉතින් යාළුවනේ මං අද වීඩියෝ එකෙන් කියලා දෙනවා ඔයාලට පොඩි ඇප් එකක් දාගෙන අවශ්‍ය විදිහට ඔයා මොන ෆෝන් එක පාවිච්චි කරත් ඔයා සමහරකට පොඩි ෆෝන් එකක් පාවිච්චි කරනවා නැත්තේ ඒ කොහොම වුණත් ඔයාලට අවශ්‍ය පෝට්‍රේට් වීඩියෝ ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදියක් ඒ වගේම මේක ෆ්‍රී පාවිච්චි කරලා හදාගන්න පුළුවන් විදියක් ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් යාළුවෝ මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් යාළුවෝ ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙනවා නම් මේ වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මතක තෝ subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් ඔයාලා මුලින්ම යන්න Play Store එකට හරි App Store එකට හරි ගිහින් මේ InShot app එක download කරගන්න. අද මේකෙන් තමයි අපි මේ වීඩියෝ portrait කරගන්නේ. මම මේ විදිහට open කරනවා. ඊට පස්සේ යාළුවනේ අපිට පුළුවන් මෙතනින් new කියන එක දීලා මෙන්න මේ විදිහට ඔයාට අවශ්‍ය edit කරන්න අවශ්‍ය වීඩියෝ එක මෙන්න මේ විදිහට දීලා හරි ලකුණු click කරන්න. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ edit කරන තැන තමයි එන්නේ. මම හිතනවා ඔයාලා මේකෙන් ගොඩක් දෙනෙක් edit කරනවා ඇති කියලා. ඒක නිසා මම වැඩි කතා කරන්න යන්නේ නැහැ යාළුවනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න වෙන්නේ. අපිට ඕන නම් මේක ප්ලේ කරලා බලන්න පුළුවන් මේ වගේ තමයි වීඩියෝ එක තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක මේ වගේ තියෙනවානේ. දැන් මුලින්ම ඔයාලා කරන්න ඕන මෙතන බෑග්ග්‍රවුන්ඩ් කියලා තියෙන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට අනම්මනම් දාගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය එක දාගන්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ මේ විදිහට දාගත්තයින් පස්සේ ඔයාලට පුළුවන් මේක බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇදලා එළියට පැත්තකට දාන්න. මට සෙට් වෙන බ්ලර් එක මේක. ඉතින් මම ඒක නිසා මේකේ තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මේ BIP කියන්නේ එන්න ඒක උඩට ගිහින් ආයි අර වීඩියෝ ක්ලිප් එක මේකට ඉම්පෝට් කරගන්න. ඊට පස්සේ අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට පුළුවන් මෙතනින් මේක ලොකු කරගන්න. ස්ක්‍රීන් සයිස් එක දාගන්න. ඊට පස්සේ අපිට මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් පොඩි එඩිට් එකක් දාගන්න පුළුවන් මෙහෙම. ඒත් මේ ටයිම්ලයින් ඇදලා කපලා කොට දාන්න එපා. එතකොට මේ වීඩියෝ එක හරියට හැදෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් කට් අවුට් කියලා තියෙනවා. මෙන්න මේ කට් අවුට් කියන එක දෙන්න. එතකොට 100ට කම්ප්ලීට් වෙනවා. කම්ප්ලීට් වුණායින් පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ටයිම්ලයින් දෙකම එක ළඟම එක ගානටම තියෙන නිසා මේකේ කිසි අවුලක් නැතුව ඔයාලට මෙන්න මේ විදිහට පෝට්‍රේට් ප්ලේ වෙනවා මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලටත් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට මේ වීඩියෝ හදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම පොඩ්ඩක් මේකේ වීඩියෝ එකට මේ කලර් ග්‍රේඩ් එකක් පොඩි කරගන්න තමයි හදන්නේ. මම මේ විදිහට පොඩ්ඩක් හදා ගන්නවා නිකමට වගේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ටිකක් කලර් දැම්ම. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අපේ වීඩියෝ එක ඇදලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ පෝට්‍රේට් එක ඔළුව එහෙම ගහලා ගිහින් නැහැ. ගොඩක් දුරට ඔයාලා මේකෙන් වීඩියෝ හදනවා නම් ඔයාලට කියන්න ඕන ඔයාලගේ ඔයා වීඩියෝ කරනවා නම් ඔයාගේ වීඩියෝ එකේ ඔයාගේ මූණ එහෙම පැහැදිලිව තියෙනවා නම් තමයි මේ ගොඩක් දුරට සාර්ථක. ඒ කියන්නේ ඔයාලා එක වගේ වීඩියෝ කරනවා නම් ඔයාගේ බොඩි එක ලයිට් අප් වෙලා වගේ තියෙනවා නම් තමයි ලේසියෙන්ම මේක හදා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඔළුව එහෙම ඔයාලා ගහලා යන්න පුළුවන්. ඉතින් ඔයාලා එන්නේ මේ වගේ වීඩියෝ හදන්න මේකෙන් ලේසියෙන් පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් ඔන්න ඔහොම ඔයාලට පුළුවන් යාළුවනේ ඔයාලට අවශ්‍ය විදිහට පෝට්‍රේට් වීඩියෝ ලේසියෙන්ම හදන්න. මම මේ පොඩි වීඩියෝ එකක් හැදුවේ ඔයාලට පෙන්නන්න ඕන නිසා ඔයාලට අවශ්‍ය නම් ඔයාලා මේ මගේ දකින වීඩියෝ වල මම කතා කරන ඒවත් ඔන්න ඔය InShot app එකෙන් බ්ලර් වෙලා පෝට්‍රේට් කරපු වීඩියෝ වල තමයි ඔයාලා දකින්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ InShot app එක download කරගත්තයින් පස්සේ Play Store එකකින් හරි App Store එකකින් හරි සමහර අපිට මේ features ප්‍රීමියම් features වලට වෙන්න ඇති දෙනම ඇත්තේ. මම මේ ප්‍රීමියම් version එකක් දාගෙන තියෙන නිසා මට එහෙම පෙන්වන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාලා Android users ලා නම් ඔයාලට පුළුවන් මේකේ mod version එකක් download කරගන්න. ඔයාලා එහෙම දාගන්න. එතකොට සල්ලි ගෙවන්න ඕනේ නැහැ මේ වගේ වැඩ ගන්න පුළුවන් ඉතින්. ඉතින් යාළුවනේ finally අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ මේ වීඩියෝ එක. හරි යාළුවනේ අද වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ.
අද වීඩියෝ එකෙන් මම කතා කරේ පොඩින් පොඩි ඇප් එකක් ඔයාලගේ ෆෝන් එකට දාගෙන ඔයා මොන ෆෝන් එක පාවිච්චි කරත් ලේසියෙන්ම පෝර්ට්‍රේට් වීඩියෝ හදාගන්න පුළුවන් විදියක් ගැන. මම හිතනවා යාළුවනේ පෝර්ට්‍රේට් වීඩියෝ වලට ආස කොල්ලෝ කෙල්ලොන්ට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් යාළුවෝ ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම යාළුවා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අදගතුව සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.